තරුණ අය, විශේෂයෙන් තරුණ අය, ඔය කුඩු ගහන අය, ගංජා ගහන අය ළමයි මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නමක් තමයි කන්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවෝ කියන්නේ නේ. ගොඩාක් තරුණ අය අතර ජනප්‍රියයි. ඒ ස්වාමීන් වහන්සේට මඩ ගහන්න පටන් අරන්. බලන්නකෝ. ඒක මම මේ එද්දි දැක්කා Facebook එකේ එක පෝස්ට් එකක් ෂෙයා වෙනවා. මෙන්න තව කොන්ක්‍රීට් වනාන්තර ඉදි කරන්න පහළ වෙලා මෙන්න සල්ලි එකතු කරන්න. ඒ කියන්නේ මිනිස්සු සල්ලි එකතු කරලා පූජා කරනවනේ ස්වාමීන් වහන්සේලාට. ඒ කියන්නේ ශ්‍රද්ධාව මත අනවශ්‍ය ශ්‍රද්ධාවක් හෝ වේවා මොකක් හරි ශ්‍රද්ධාවක් මත මිනිස්සු පැහැදුනාම පින් කරගන්න උත්සාහ කරනවනේ. පින් කරද්දී එයාගේ මුදලෙන් කොටසක් ස්වාමීන් වහන්සේලාට පූජා කරනවනේ. ඉතින් මොන හරි කොටසක් රුපියල් 20ක් ඒවා රුපියල් 100ක් ඒවා පූජා කරනවනේ. ඉතින් ඔන්න ඕකට පහළ වෙලා මේ තියෙන සැඟවිච්ච දේවල් කන්නෝරු සිරිධම්ම හාමුදුරන්ගේ සැඟවිච්ච දේවල් මේ තියෙන සල්ලි එකතු කරන දේවල් කියලා මම දැක්ක ඔය එක එක පෝස්ට් හදලා තියෙනවා. මෙහෙමයි ඉතින් මේ බුද්ධ ශාසනය ලැබීම කියන එක පුතා මොන පෝස්ට් දැම්මත් බුද්ධ ශාසනය වෙනුවෙන් ලැබෙන දේවල් අපිට නතර කරන්න බෑ. ඒක තමයි ඇත්ත. මොකද බුදුන් වහන්සේගේ කාලේ ওই දේ වුණා නම් මොකද්ද වෙන්නේ? මේ පිරිස බුදුන් වහන්සේගේ කාලෙත් පහළ වෙලා ඉන්නේ නැතිනේ. ඒ කියන්නේ ඔය වගේ මඩ ගහන පිරිසක් හිටියනේ ඒ කාලෙත්. හිතන්නකෝ බුදුන් වහන්සේට මොනවද ලැබුණේ? ඔය බණ කිව්වට පස්සේ බුදුන් වහන්සේට පූජා කරේ රුපියල් 20 30 ගෑලිද? නෑ. අර ආරාම පිටින් පූජා කරා. අහලා තියෙනවද ආරාම? වේළුවන ආරාමයේ ගියාවි. එක එක ආරාම පිටින් පූජා කරානේ. ඉතින් අර එහෙමයි බුද්ධ ශාසනය වෙනුවෙන් මිනිස්සු පූජා කරන්න වගේම ඔය වගේම හානි කරන්න පිරිසකුත් පහළ වෙලා තින්නවා. හරිද? අන්න ඒ දේවල් අහලා ඔයාලා කොයි වෙලාවෙත් අර ඒ පිළිබඳ පැහැදීම නැති කරගන්න එපා. හරි? ඒක සාමාන්‍ය දෙයක්. උන්වහන්සේ ඇත්තට මේ බණ කීම තුලින් කොච්චර පිරිසක් පුරුදු වෙලා තිනවද තරුණ අය. විශේෂයෙන් තරුණ අය. ඔය කුඩු ගහන අය, ගංජා ගහන අය, ඒගොල්ලෝ පවා මාර්දියට බණ අහලා හැදිච්ච අය ඉන්නවනේ. වීල් වල පවා ගහලා තියෙනවා මම දැක්කේ හාමුදුරුවෝ කියන වාක්‍ය. හරි? ඉතින් මට ඔය ඒ හාමුදුරුවෝම ලස්සනට ඔය කතාව නතර කරනවා මම දැක්කා. ඒක දැනගතියි. මොකද්ද? කොච්චර හොඳ කිව්වත් අවසානයේදී මිනිස්සු පුංචි නරකක් අල්ලලා සාරාංශය ලියනවා කියලා මම දැක්කා. ඒ හාමුදුරුවෝ ලස්සන කතාවක් කියනවා. ඉතින් මෙහෙමයි කොයි වෙලාවෙත් අර අනිත් මිනිස්සු කියන දේ අහන්න යන්න එපා. ඒ කෙනාගෙන් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඇත්තටම ගන්න. ඒ තමන්ගේ ජීවිතේ හදාගන්න නේද ඒ ගන්නෙ. ඔය අනිත් කට්ටිය කියන දේවල් අහන්න යන්න එපා උඹලා.